ආයිබෝවන් යාළුවනේ, ඔයාලා දන්නවාද ඔයාලගේ බර අඩු කරගන්න කියලා පළතුරු විෂ බොනවා නම් ඔයාලා කරන්නේ බර අඩු කරගන්න එක නෙවෙයි තව තවත් මහත් වෙන එක කියලා. ඔව් ඒක ඇත්ත. අද මම ඔයාලට කියන්නේ බඩගින්නේ ඉන්නේ නැතුව ඔයාලගේ බඩේ තියෙන අකීකරු මේදිය දිය කරලා දාන්න පුළුවන් වෙන සුපිරිම පළතුරු 10ක් ගැනයි. විශේෂයෙන්ම වීඩියෝ එක අවසානයේ මම කියනවා ඇයි ඔයාලා පළතුරු විෂ බොන එක අදම නතර කරන්න ඕනි කියලාත් ඒ රහස දැනගත්තොත් ඔයාලගේ බර අඩු කර ගැනීමේ ගමන 10 ගුණයක්කින් වේගවත් වෙනවා. ඒ නිසා අවසාන වෙනකන් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා තිරේ දැක්වෙන විදියට ස්ක්‍රීන් එකේ විදියට subscribe mark එක ක්ලික් කරලා bell icon එක all කියලා තියාගත්තොත් ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ආයිබෝවන් හැමෝටම. ගොඩක් අය ඩයට් කරනවා කියලා පළතුරු කන එක නතර කරනවා. හැබැයි අද මම මේ වීඩියෝ එකකින් ඔප්පු කරලා පෙන්වනවා නිවැරදි පළතුරු වර්ග තෝරාගත්තොත් ව්‍යායාම කරන්නේ නැතුවම උනත් ඔයාලගේ බර පාලනය කරන්න පුළුවන් හැටි. අපි එනම් බලමු මොනවාද ඒවා කියලා. හරි. අංක 1 තමයි ඇපල්. ඇපල් ගෙඩියක් කෑවහම ගොඩක් වෙලාවට බඩ පිරිලා වගේ දැනෙන්නේ ඇයි? ඒකට හේතුව මෙහි තියෙන පෙක්ටින් කියන තන්තු වර්ගය. මේකෙන් ඔබේ මොළයට පණිවිඩයක් දෙනවා දැන් ඇති තවත් කන්න එපා කියලා. ඒ නිසා ඔබ දවස ගානේ කැලරි ප්‍රමාණය ඔබේ අඩු වෙනවා. අංක 2 ග්‍රේට් ෆුඩ්ස්. ග්‍රේට් ෆුඩ්ස් වල තියෙන රහස තමයි ඉන්සුලින් පාලනය කිරීම. ඉන්සුලින් කියන්නේ ඔබේ ඇඟේ තෙල් තැම්පත් කරන හෝමෝනයක්. ඉතින් මේක පාලනය වුණාම ඔබේ ඇඟේ තෙල් තැම්පත් වෙන්නේ නැහැ. අංක 3 කොමඩු. කෑම කන්න පෙර කොමඩු කෑලි කිහිපයක් කන්න. ඇයි දන්නවාද? කොමඩු වල තියෙන්නේ අධික ජල ප්‍රතිශතය නිසා ඔබේ බඩ ඉක්මනින් පිරෙනවා. එතකොට ඔබට ප්‍රධාන වේලට කන බත් ප්‍රමාණය ඉබේම අඩු වෙනවා. අංක 4 අලිගැට peer. ගොඩක් අය හිතන්නේ මේක කෑවහම මහත් වෙනවා කියලා. හැබැයි අලිගැට peer වල තියෙන්නේ ඔබේ බඩේ තියෙන නරක තෙල් belly fat දිය කරන්න උදව් වෙන හොඳ මේදයයි. අංක 5 බෙරි වර්ග. ඔබට පැන් රස කෑමක් කන්න හිතුනොත් කෘතිම සීනි කන්නේ නැතුව බෙරි වර්ගයක් කන්න. මේවායේ තියෙන්නේ ඇන්ටිඔක්සිඩන්ට්ස් මගින් ඔබේ ඇඟ ඇතුලේ තියෙන විෂ ඉවත් කරලා මෙටබොලිසම් හෙවත් කැලරි දහනය දෙගුණයකින් වේගවත් කරනවා. අංක 6 ලෙමන්. උදේ නැගිට ගමන් ලෙමන් වතුර වීදුරුවක් බොන එකෙන් ඔබේ අක්මාව පිරිසුදු වෙනවා. අක්මාව පිරිසුදු වුණාම තමයි ඔබේ ඇඟේ තියෙන තෙල් දහනය වෙන්න පටන් ගන්නෙ. අංක 7 පැපොල්. ඔබේ බඩ නිතරම පිපෙනවාද? මලබද්ධය තියනවාද? එහෙනම් පැපොල් කන්න. මේකේ තියෙන පෙපෙන් එන්සයිමය ඔබේ ආහාර වේගෙන් ජීර්ණය කරලා බඩේ අසමතුලිතතාවය නැති කරනවා. අංක 8 තමයි peer. ලංකාවේ අපිට ඕනම තරම් තියෙන peerවල තියෙන තන්තු ෆයිබර් ප්‍රමාණය ඇපල් වලටත් වඩා වැඩි. ඒ නිසා දියවැඩියාව තියෙන අයටත් බර අඩු කරගන්න ඉන්න අයටත් මේක දිව්‍ය වසුවක්. 9 වෙනි කාරණේ තමයි දොඩම්. ගොඩක් අය කරන්නේ දොඩම් යුෂ බොන එක. හැබැයි බර අඩු කරගන්න නම් දොඩම් යුෂ බොන්න එපා. දොඩම් ගෙඩියක් විදියටම කන්න. මොකද එහි තියෙන නියම ගුණේ තියෙන්නේ අර සුදු පාට කෙඳිවලයි. 10 පීච් හෝ පෙයාස්. පෙයාස් ගෙඩියක් කෑවහම ඔබේ ඇඟට ලොකු ශක්තියක් ලැබෙනවා. හැබැයි ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒ ශක්තිය ලැබෙන්නේ ඊටාම අඩු කැලරි ප්‍රමාණයකින් වීම. දැන් මම කියන්නම් හැමෝම කරන ලොකුම වැරද්ද. ගොඩක් අය පළතුරු කන්නේ රැට කෑම කෑවට පස්සේ. ඒක කවදාවත්ම කරන්න හොඳ නැහැ. පළතුරු කන්න හොඳම වෙලාව තමා උදේවරුව හෝ හවස් 4 වගේ කෙටි කෑමක් කන්න ගන්න වෙලාවට. රැට පළතුරු කෑමෙන් ඔබේ ඇඟේ සීනි මට්ටම වැඩි වෙලා බර වැඩි වෙන්න ඒකත් ලොකු හේතුවක් වෙනවා. විශේෂම කරුණු තමා යුෂද ගෙඩිද කියන එක. දැන් මම අර මුලින් කියපු රහස කියන්නම් ඇයි අපි පළතුරු විෂ බොන්නේ නැතුව ගෙඩි විදියටම කන්න ඕනේ කියලා. යාළුවනේ ඔබ පළතුරු විෂ කනකොට ඒ
ඒකේ තියෙන ඊටමත් වටිනා තන්තු ෆයිබර් ඔක්කොම ඉවත් වෙනවා. එතකොට ඉතිරි වෙන්නේ සීනි විතරයි. තන්තු නැතිව සීනි විතරක් සිරුරට ගියාම ඒක ඊටමත් ඉක්මනින් මේ දේ විදිහට තැම්පත් වෙනවා. ඒ නිසා බර අඩු කරගන්න ඕනෙම කෙනෙක් කරන්න ඕනේ පළතුරු යුෂ කරලා බොන එක නෙවෙයි, ගෙඩි විදිහට හපලා කන එකයි. එතකොටයි ඔයාලට ඔයාලගේ නියම ප්‍රතිඵලය ලැබෙන්නේ. ඉතින් මේ පළතුරු 10න් ඔබ අද ඉඳන් කන්න පටන් ගන්නෙ මොනවද? මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔබට නිරෝගී දවසක් වේවා.